යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් සමස්ත යුද්ධ හමුදාවම නියෝජනය කරමින් නිත්‍ය සහ ස්වේච්ඡා බලෑනි 217ක සහභාගීත්වයෙන් පවත්වනු ලබන මාස්ටර්මයින්ඩ් කොම්පිටිෂන් ශ්‍රී ලංකා ආමි 2026 දැනුම මිනුම තරංගාවලියේ දෙවන වටය බලෑනි 64ක තරංගකරුවන් 320ක සහභාගීත්වයෙන් තරංග වට 32කින් සමන්විතව 2026 අප්‍රේල් මාස 23 වන දින සිට පුරා දින 8ක් පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දෙදහස් විසිහයේ අප්‍රේල් මස 23 වන දින තරංග වදින කණ්ඩායම් 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ දෙවන ස්වේච්ඡා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පස්වන ස්වේච්ඡා යාන්ත්‍රික පාවල රෙජිමේන්තුව සහ නවවන ස්වේච්ඡා බලයනිය ශ්‍රී ලංකා පාවල හමුදාව හයවන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ අටවන ස්වේච්ඡා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව පළවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව සහ හයවන ස්වේච්ඡා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව